හෙලෝ ළමයි. ඔයාලා හැමෝම හොඳින් පරිස්සමෙන් ඉන්නවා නේද? ඉන්නකො යන්නද මාත් එක්ක ගමනක්. මේ ගමන මම ගොඩක් කාලයක් යන්න ආසාවෙන් හිටපු ගමනක් තමයි අද මේ යන්නේ. මේ ගමන මම තනියම නෙමෙයි යන්නේ. ඔයාලවත් එකතු කරගෙන තමයි යන්නේ. මොකද මම අද යන්නේ හරිම ලස්සන තැනකට. ඒ ලස්සන ඔයාලටත් බලන්න ඕනිනේ. පොඩිමෙන් එළියට බැස්සට පස්සේ තමයි ළමයි අම්මෝ අවුවේ සැර දැක්කේ. මං හිතුවේ නෑ එළිය ඔච්චර අවුවේ සැර ඇති කියලා. මොකද ඒ වෙලාව 3ට 3:00ට කොහමද 3:00 පහු වෙලා. මම ටික දුරක් පයින් ඇවිදගෙනම ඇවිත් අවුවේම පුටි සිටියකට ගියා. මට එතනට ගිහිල්ලා කන්න චූටි කෑම ටිකක් ගන්න. මොකද මම මේ ගමන හරිම ආසාවෙන් යන ගමනක්. මොන දේ කරන්න ගියත් කෑමනේ ළමයි අංක 1 අපිට. එතනට යන්න පොඩි දුරක් තිබුණ නිසා මම පයෙන්ම ඇවිදගෙන ගියා ළමයි හිමීට. ඔන්න ළමයි දවස් ගානක් බලන් හිටපු දවස උදා වුණා. වෙලාව උදා වුණා. මම උතනට එන්න පුදුම ආසාවකින් හිටියේ ඔය වගේ වෙලාවක තනියම. ඒ වුණාට එන්න හම්බ වුණේ නෑ. තනියෙන් එන්න දෙන්නේ නෑනේ ගෙදරින් කොහොමත්. ඒ වුණාට මං අද ආවා. පුදුම ලස්සනක් ළමයි. ඒ වෙලාවේ සන්සෙට් එක තියෙන්නේ ගල්කිස්ස බීච් එක ළමයි. හතර වටේ කැරකිලා ඉතින් වීඩියෝ එකකුත් ගත්තා. අන්න ඉතින් මම රැල්ල පා ගන්නත් ගියා. රැල්ලත් පෑගුවා ටික වෙලාවක් යනකම්. ගොඩක් වෙලා යනකම් රැල්ල පෑගුවා. කියන්න තේරෙන්නේ නෑනේ. මට ඒ වෙලාවේ පුදුම සතුටක් හිතට දැනුනේ. ඇයිද කියලා මට කියන්න තේරෙන්නේ නෑනේ මන්දා. ෆෝන් එක බිමින් තියලා මං ඔන්න පොඩ්ඩක් ගියා එහා පැත්තට ඇවිදගෙන රැල්ල පා ගන්න. ඒ වුණාට මම උතන ෆෝන් එක තියලා ගියාට බයින් තමයි ගියේ. මොකද කවුරු හරි ඇවිල්ලා මගේ ෆෝන් එක උස්සන් යයි කියලා නිතර ෆෝන් පිටිපස්සේ ඇවිල්ලා ෆෝන් එක දිහා බල තමයි ඔය මම ඉන්නේ. බයයිනේ ඉතින් ෆෝන් එක වලට උස්සන් ගියත් මේ උතන සතුටින් හිටියා වගේ නෙවෙයි. සිප්පි කටුත් තිබුණා ළමයි. මම සිප්පි කටුත් ගොඩක් ඇහින්දා. ආසාවටම තමයි ඉතින් සිප්පි කටුත් ඇහින්නේ. මම හිතන්නේ ගෑන් ළමෙක් වුණාම තමන් ආස දේවල් කරන්න ඕන. ආස දේවල් කරන්න පුළුවන් තරමට තමන් ගැනම කොන්ෆිඩන්ස් එකක් තියාගන්න ඕනේ. කියන්නේ ආස දේවල් කරන්න, ආස දෙයක් කන්න බොන්න, ඇවිදින්න තනියම හරි තමන්ට තමන් ගැන විශ්වාසයක් තියාගන්න ඕනේ හැම ගෑන් ළමෙක්ම. තමන්ට ඕනම තැනක ගිහිල්ලා හරියට තමන්ගේ වැඩේ කරගෙන ඉන්න පුළුවන් තරමට ගෑන් ළමයෙක් ශක්තිමත් කියන්නේ අනිවාර්යෙන් ඒ ගෑන් ළමයා එතනින් දිනලා ඉවරයි ජීවිතේ මට නම් හිතෙන විදිහට. මම දකින්න ආසාවෙන්ම හිටපු view එක තමයි ওই view එක. අනේ මන්දා මම බුදුම ආසාවකින් හිටියේ ඔය view එකද බලා ගන්න.
ටික දුරක් ඉස්සරහට ඇවිදගෙන යනවා. ටික දුරක් නෙමෙයි මම සෑහෙන දුරක් එහා පැත්තේ අයිනටම ඇවිදගෙන ගියා. එහා පැත්තේ අයිනේ තමයි ලස්සනටම තිබුණේ. උනාට එහා පැත්තට යන්න මේ රැල්ල සැර වෙලා තමයි තිබුණේ. ගොඩක් අය ඇවිල්ලා හිටිය ළමයි ඒ වෙලාවේ ගොඩක් අය ඇවිල්ලා හිටියා. ටික දෙනෙක් නෙමෙයි. මං හිතන්නේ ඒ හැමෝම එතනට එන්නේ නැත්තේ ඒ වෙලාවේ තමන්ගේ මයින්ඩ් එක රිලැක්ස් කරගන්න. මමත් එහෙම තමයි. මං ඒ වෙලාවේ ගොඩක් දුකින් හිටියේ. ඒ වුණාට ඔතනට ඇවිල්ලා ටිකක් වෙලා හිටියට පස්සේ මගේ හිතේ තියෙන අර කාර්දර ටික හිතේ තිබුණු ස්ට්‍රෙස් ගතිය හැමදේම නැති වෙලා ගියා. ඔතනට ආවට පස්සේ ඔන්න මං ටික වෙලාවක් නිදහසේ මුහුද දිහා බලාගෙනත් හිටිය ළමයි. ඕන තරම් වෙලාවක් මුහුද දිහා බලාගෙන ඉන්න පුළුවන් තරම මයින්ඩ් එක තමයි මම හිටියේ වෙලාවේ. අනේ මන්ද එතනට ගියාට පස්සේ මම නම් වෙනම ලෝකයකට ගියා වගේ. දුකින් වුණත් යන්න තමයි මං හදන්නේ. මට තව ටිකක් වෙලා ඔතන ඉන්න තියුණුනොත් මට ඉන්න ඕනේ නෑ. මොකද අම්මා කතා කර කියනවා ගෙදර යන්න බෝඩිමට යන්න කියලා. ඔය තියෙන බිල්ඩින් එක මොකක් වෙලාද ඔහොම වෙලා තියෙන්නේ, මොකද්ද ඔය බිල්ඩින් එක කියලා දන්න කෙනෙක් ඉන්නවනම් කමෙන්ට් එකක් දාගෙන යන්න ළමයි. ඔතනට ආවට පස්සේ තමයි ළමයි මතක් වුණේ කන්න ගෙනපුවා කෑවේ නෑ නේද දෙයියනේ කියලා. ඔතන අයිනේ දිගේ තියෙන රේල් පාර දිගේ චුට්ටක් දුර ගිහිල්ලා හැපැත්තේ පාර දිගේ මම ගෝල් රෝඩ් එකට ගිහිල්ලා දැන් බෝඩිමට යන්න තමයි හදන්නේ. ටික දුර පයින් යන්න තිබ්බා ළමයි. මම ඒ ටික දුර පයින් තමයි ගියේ. ওই වෙලාවට 6:00ට විතර ඇති. උනට කරුවර වැටලා තිබුණ නැහැ. එහෙනම් ළමයි මං ගිහින් එන්නම්. ඔයාලා හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්න ඕන. මාව සබ්ස්ක්‍රයිබ් කරලා නැති අය සබ්ස්ක්‍රයිබ් කරන්න කියලා ආදරයෙන් මතක් කරනවා. රැට කෑම එක්කොත් අරන් ඉතින් මං නිදහසේ ගිහින් කෑම එකත් කාලා හොඳට නිදාගත්තා. එහෙනම් ඔයාලා හැමෝම පරිස්සමෙන් ඉන්න ඕන. ගිහින් එන්නම්. ආයෙත් කියනවා මාව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා.